Hi guys, අද මම අන්බොක්ස් කරගන්න යන්නේ DJI ලගේ Osmo Mobile 7 එක. ඉතින් මේ gimbal එක රිලීස් වුණේ 2025. ඉතින් තවත් මේ gimbal එක ගැන කතා කරොත් මේ gimbal එකේ 3 axis gimbal stabilization එකක්, ඒ වගේම built-in tripod එකක්, ඒ වගේම comfortable grip එකක් එක්ක අපිට වැදගත්ම දේ 10 hours battery life එකක් සහ ෆෝන් එක charge කරගන්නත් අපිට මේ gimbal එකෙන් හැකි වෙනවා. වැඩි කතා නැතුව එහෙනම් මේ box එකේ include වෙන මාද කියලා අපි මේක unbox කරගෙන බලමු. ඉතින් unbox කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට පොඩි box එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ පවුච් එක ඇතුලේ අපිට අපේ gimbal එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට paperworks and documents ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ box එකේ ඇතුලේ. අපි box එක මේ විදිහට පැත්තකින් තියාගෙන මේ small box එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේ box එකෙන් අපිට charging cable එක, magnetic phone clamp එක අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට මේකේ paperworks and instruction ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ storage pouch එකෙන් අපි අපේ gimbal එක මොන වගේද කියලා හිතන්න බලමු. මේක ෆික්ස් කරගන්න විදිහ ගැන කතා කරොත් අපි මෙන්න මේ විදිහට magnetic phone clamp එක අරගෙන අපේ mobile එකට මේක ෆික්ස් කරගන්න ඕනේ. මේක ෆික්ස් කරගද්දී මේක මතක තියාගන්න මේක අපි center වෙන්න ෆික්ස් කරගන්න ඕනේ. ඔයා මෙන්න මේ DJI ලගේ app එක DJI Mimo app එකත් එද්දි download කරගෙන ඉන්න ඕනේ. මේක set up කරගන්න. ඒ පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට DJI ලගේ gimbal එක ටික අරගෙන මේක on කරගන්න පුළුවන්. ඇත්තටම මේක කලින් gimbals වලට වැඩිය ඉක්මනින් fit කරගන්න පුළුවන්. DJI ලා මේක mention කරලා තියෙනවා යාලගේ DJI Osmo 7 එකේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට magnetic phone lamp එක gimbal එකට attach කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි DJI Osmo 7 එක on කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක Bluetooth through DJI